හෙලෝ ඔන්න ඉතින් අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ඔයාලට මම අරගෙන ආවා. ලොකු පොඩි අපි හැමෝම ආසයිනේ මේ බාබීස්ලට. ඉතින් මමත් ගොඩක් ආසයි මේ බාබීස්ලට. ඉතින් මේ බාබී ඩ්‍රීම් හවුස් ඇඩ්වෙන්චර් ගේම් එකක් තියෙනවා. අපේ ප්ලේ ස්ටෝර් එකේ වගේම iPhone වල Apple ස්ටෝර් එකේ. අපි ඒකට ගිහින් බලමු අද බාබීගේ ගෙදර කොයි වගේද තියෙන්නේ. ඉතින් බාබිට තියෙන්නේ ෆ්ලෝර්ස් 3ක 4ක ලොකු ගෙයක්. හැබැයි අපිට දැනට අන්ලොක් වෙලා තියෙන්නේ ෆ්ලෝර්ස් 2. ඉතින් අද අපි බලන්න යන්නේ එයාගේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන එයාගේ රූම් එක කොයි වගේද කියලා. ඉතින් මුලින්ම එනවා මෙන්න මේ විදිහට අපිට යන්න ඕන තැන සිලෙක්ට් කරන්න. මම අද මුලින්ම සිලෙක්ට් කරේ එයාගේ බෙඩ්රූම් එක. ඉතින් අපි ගිහින් බලමු බෙඩ්රූම් එක කොයි වගේද කියලා. මෙන්න මේ විදිහට ලෝඩ් වෙලා ඊළඟට අපිට එයාගේ බෙඩ්රූම් එක එනවා. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ එයාගේ බෙඩ්රූම් එකයි වොෂරූම් එකයි දෙකම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි බෙඩ්රූම් එක arrange වෙලා තියෙන්නේ. එතන එයාගේ කම්පියුටර් ටේබල් එක තියෙනවා. කම්පියුටර් ටේබල් එකට එයාගේ කම්පියුටර්ස්, එයාගේ බුක්ස් වගේක් තියෙනවා. එතන චෙයා එකක් තියෙනවා. ඒ වගේම ඊට එහා පැත්තේ පොඩි කබඩ්ස් දෙකක් තියෙනවා. මේ කබඩ්ස් දෙකේ එයාට තියෙනවා ලොකර්ස් 4 ලොකර්ස් 8ක්. හැබැයි මේ ලොකර්ස් වල දැනට නම් මොකුත් දාලා නැහැ. හැබැයි අපිට ඕන දෙයක් ඒවට දාන්න පුළුවන්. ඒක නම් හැබැයි ගොඩක් අමාරුයි. මොකද මම ඒක ගොඩක් try කරනවා මට ඒක කරගන්නම බෑ හරියට. අපි හිමින් ඉතින් ඕක කරමු නේද? ඉතින් ඊට පස්සේ එයාගේ එතන කබඩ් වල පොත් තියෙනවා. තව රාක්ක වල පොත් දාලා තියෙනවා. සයිඩ් එකෙන් ඩස්බින් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ හිටිය බාබිව මම ඉස්සෙල්ලාම එයාගේ ඇඳේ නිදි කෙරෙව්වා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාගේ ඇඳ තියෙන්නේ. පින්ක් කලර් එකෙන් තමයි ඒක තියෙන්නේ. ඇඳ ළඟින්ම තව කබඩ් එකක් තියෙනවා. ඒකේ මෙන්න මේ විදිහට පොඩි බෝල් එකකුයි ලොකු බෝල් එකකුයි බෝල්ස් දෙකක් ඒක ඇතුළට දාලා තිබ්බා. ඉතින් ඇඳට එහා පැත්තෙත් එයාගේ තව කබඩ්ස් එකක් තියෙනවා. මේ කබඩ් එකේ ලොකර්ස් වලත් මුකුත් දාලා නැහැ. ඒ වගේම මෙතන ටිෂූස් තියෙනවා. එයාට ඕන කරන වෝටර් බෝටල් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ ලයිට් එකෙන් පුළුවන් අපිට එයාගේ රූම් එකේ තියෙන ලයිට්ස් කලර්ස් වෙනස් කරන්න. ඉතින් අපිට ඕන තීම් එකට එයාගේ කලර්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් අපිට තව පේන්න තියෙනවා එයාගේ ක්ලෝසට් එක. එයාගේ ක්ලෝසට් එකට එහා පැත්තේ තියෙනවා එයාගේ පපීගේ ක්ලෝසට් එක. ඉතින් මේ දෙක අපි වෙනම වීඩියෝ එකකින් බලමු එයාගේ ක්ලෝසට් එකේ මොනවද ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. බලන්න මේ බාබියාගේ ක්‍රීම්ස් හැම තැනම දාලා. ඉතින් අපි ඒවත් චුට්ටක් අස් කරලා මොකද රූම් එකක් වුණාම ලස්සනට තියෙන්න ඕනේනේ. ඉතින් මෙතන එයාගේ හෙඩ් ටවල් එකක් දාලා බිම හැම තැනම එක එක බඩු එයාගේ. ඉතින් මේ හෙඩ් ටවල් එක මොන්න මේ කබඩ් එකට දාන්න හැදුවා මට ඒක දාගන්නම බෑ. ඉතින් ඒකේ අර රාකයකින් තියන්න හැදුවා මොකෙන් තියන්න හැදුවත් මට ඒක දාගන්නම බෑ. ඉතින් අන්තිමට කොහොම හරි එයාගේ ඇඳ ළඟ තිබුණ කබඩ් එකට මම ඒක දැම්මා. ඔක්කොටම කලින් මේ කියන්නේ රූම් එක ලස්සනට තියාගන්න ඕනේ. අපි ගෑනු ළමයි වුණාම ගෑනු ළමයි නෙමෙයි පිරිමි ළමයෙක් වුණත් අපි ඉන්න තැන ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් ගේම් එකක වුණත් අපි මේ බලන දේවල් වුණත් ඒවා ඒ විදිහට තියෙද්දි තමයි අපිට බලන්න උනත් ආස හිතෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම ඒක කබඩ් එකට දාලා වහලා තිබ්බා. පස්සේ ගන්න. ඊට පස්සේ එයාව මෙතනින් ඩ්‍රෙස් කරාම මෙන්න මෙතන පුළුවන් අපිට එයාගේ ෆොටෝස් ගන්න. මේක තමයි එයාගේ ෆොටෝ බූත් එක. මෙතන එයාගේ ෆොටෝස් ගැහුවාම මෙහා පැත්තේ තියෙන ෆොටෝ ෆ්‍රේම්ස් වලට ඒ ෆොටෝස් යනවා. ඉතින් හරිම ලස්සනයි. අපිට ඕන එක එක පෝසස් වලට ෆොටෝස් ගන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්තනොත් අපිට තව රාක්ක 3ක් තියෙනවා. මේ රාක්ක 3ෙත් අපිට ඕන දෙයක් තියන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපිට තව ඩෙකෝ කරන්න පුළුවන්නේ. එතකොට අපිට ඕන දේවල් මේ තැන් වලින් අපිට තියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තමයි යාගේ ටේබල් එකක් තියෙනවා. මේ ටේබල් එකෙත් අපිට යාව වාඩි කරවලා තියන්න පුළුවන්. මෙතන ලයිට්ස් තියෙනවා. හැබැයි ඒ ස්විච් දාන්න අරින්න පුළුවන් වුණාට ඒ වගේ වෙනස් වෙන දෙයක් නැහැ. ඊට පස්සේ මෙතන එහා පැත්තේ තියෙනවා තව මෙයාගේ නිර්මාණ වැඩ කරන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ මේ ඒරියා එක තමයි යාගේ යෝගා ඒරියා එක. මෙතන යාගේ ලොකු වින්ඩෝ එකක් තියෙනවා. ඒකේ කර්ටන් එක අපිට අරින්න වහන්න පුළුවන්. එයා නිදා ගන්න වෙලාවට වහලා නිකන් ඉන්න වෙලාවට ඇරලා තියන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තමයි එයා යෝගා කරන්නේ. එයාගේ යෝගා ඒරියා එක එක්සර්සයිස් මේ හැමදේම මෙතෙන් අපි බාබි ගෙනහාම එයා යාගේ යෝගා පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි බාබිගේ රූම් එක ඩෙකෝ වෙලා තියෙන්නේ.
ඉතින් අපිට පුළුවන් එයාගේ රූම් එක තව වෙනස් කරන්න, මේ වෝල් කලර්ස් වෙනස් කරන්න, මෙයාගේ ෆ්ලෝ එකේ තියෙන එක එක ටයිල්ස් වෙනස් කරන්න. ඉතින් අපි එකතු වෙලා ඒක කරමු. ඉතින් ඔයාලා මට කියන්න තීම් එකක් මොන තීම් එකටද කරන්න ඕනි කියලා. එතකොට මම ඒ විදිහට කරන්නම්. මේවා තියන්න ඕන තැන් ඔයාලා මට කියන්න. තව මොනවද ඕන බඩු කියලා කියන්න. ඒ දේවල් කමෙන්ට්ස් කරන්න. ඒ වගේම අපේ බාබිට ලස්සනම ලස්සන නමකුත් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා ඒ දාන නම තමයි මම මගේ බාබිට දාන්නේ. බාබිස්ලා දෙන්නෙක් ඉන්නවා. එතකොට නම් දෙකක් කියන්න පුළුවන්. එක්කෙනෙක් ඩාර්ක් ස්කින් එකක් තියෙන එක්කෙනා, අනිත් එක්කෙනා ලයිට් ස්කින් එකක් තියෙන එක්කෙනා. ඉතින් මේ දෙන්නට නම් දෙකකුත් කියන්න. අපි තව වීඩියෝස් වලින් මෙයාගේ වොෂ්රූම් එක, ඒ වගේම ලිවින් ඒරියා එක, කිචන් එක වගේ තැන් බලමු. ඉතින් මං ආයෙ අලුත් වීඩියෝ එකකින් එනකම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලා හැමෝටම බයි.